දුවේ මම හදස්තාව ඔයගොල්ලෝ ළඟට අලුත් පාඩමක් අරගෙන දෙක වසර මොහොස් පාඩමේ අපි පිළිලම් ඉගෙන ගන්නවා. අද අපි ඉගෙන ගන්නේ ඒ ශබ්දය. ඒ ශබ්දයට හැදෙන පිළිලම්. මොකක්ද බලමු. ඒ ශබ්දයට කොම්බුව සහ හල් කිරීම. කොම්බුව සහ හල් කිරීම ඒ කියනකොට. අපි බලමු මේක යෙදලා තියෙන අකුරු වලට ඒ ශබ්දය දැම්මම කොහොමද හැදෙන්නේ කියලා. ඔන්න දැන් පුතාලට කියවන්න පුළුවන් මාත් එක්ක. මේ මේ තේ පේ ලේ ගේ දේ යේ හේ මේ බේ චේ රේ සේ ජේ මොන දැන් මේ අකුරු කියවන්න කොම්බුව සහ හල් කිරීමනේ ඉන්නේ. කොම්බුව සහ හල් කිරීම යෙදෙනවා. කොම්බුව සහ හල් කිරීම යෙදලා හල් කිරීමේදී අපි රැහැන සහ කොඩිය මේ දෙකෙන්ම භාවිතා කරන අකුරට ඒ අකුරට ගැලපෙන විදිහට. දැන් අපි කොම්බුව සහ හල් කිරීම ඒ ශබ්දයට අපි ඔන්න මම දීලා තියෙනවා පුතාලට ඡේදය. මේ ඡේදය කියවන්න ඕනේ මුලින්ම. මාත් එක්ක කියවමු නේද? ඔව්. ඒ වගේම බලන්න ඕනේ රතු පාටින් මම ලකුණු කරලා තියෙනවා කොම්බුව සහ හල් කිරීම යෙදෙන අකුරු. එතකොට මේ කොම්බුව සහ හල් කිරීම යෙදෙන අකුර ගැන ඔබ අවධානය යොමු කරමින් මේ වචන කියවමු. වාක්‍ය ටික කියලා ඉවර වුණාම ඊළඟට අපි වචනෙන් වචන නැවත මතක් කරලා බලමු. හරි. මොන කියවමුකෝ? ලේනා පීර ගහ දිගේ ආවා. පීර ගස යට වතුර බේසමක් තිබුණා. ලේනා වතුර බේසමට වැටුණා. චේතනා මේ සිද්ධිය දැක්කා. ලේනා බේසමින් ගොඩට ගත්තා. චේතනා ලේනා ගේට්ටුව උඩින් තිබ්බා. ගේට්ටුව දිගේ ගිය ලේනා පේර ගසේ තිබූ ලේන් කූඩුවට රිංගුවා. චේතනාට හරි සතුටුයි. මොන පුතේ දැන් මේකෙදි ඔබ මෙතන අපි ඉගෙන ගන්නවා කොම්බුව සහ කොඩිය යෙදෙන වචන. කොම්බුව සහ රැහැන යෙදෙන වචන. ලේනා පේර තව බලමු බේසම. මෙතනත් ලේනා තියෙනවා. බේසමට චේතනා මේ බේසමෙන් චේතනා ලේනා ගේට්ටුව. ඔන්න මේ වචන ටික තමයි පුතේ අපිට මේ ඡේදය කියවද්දී හොයාගන්න පුළුවන් වෙන්නේ. දැන් මේ තව දෙයක් තියෙනවා. මුලින්ම තියෙන අකුරු විතරනේ අපි හෙව්වේ. හැබැයි මේ බලන්න ගස්සේ කියනකොට පිටිපස්සට මුල් අකුරේ නෙමෙයි ඊළඟ අකුරේ පිල්ලම යෙදিলা තියෙනවා. ඒ ශබ්දය. මේ විදියට ඔන්න දැන් වචන ගොඩක් අපි සොයාගත්තා. මේ වචන ටික පුතාලා මොකද කරන්න ඕනේ? ලියන්න. පුතාලා ලියනවනේ මාත් එක්ක පාඩම හැමදාම. අන්න ඒකේ ලියන්න ඕනේ මේ වචනේ. ඒ ශබ්දයේ දෙන වචන ටික තෝරලා ලියන්නට ඕන. ලියලා අපි කියවන්න ඕන. ඒ වගේම පුතේ එකම අකුරට පිල්ලම දාලා ඒ කියන්නේ මේ ශබ්දයේ එකම අකුරකට දාලා මම මේ අකුරෙන් පටන් ගන්න වචන ගොඩක් දීලා තියෙනවා. දැන් බලන්න අකුරට ඒ දැම්මම පේ. පේර පේනවා පේලිය පේශි පේසර. තව එකක් සේර සේන සේදුවා සේලය සේයාව සේකර. දැන් මෙතනදී මේ ස අකුරට ඒ දැම්මම සේ හැදිලා තියෙනවා. ඔබට පුළුවන් දැන් ත අකුරට ඒ ශබ්දය දැම්මම පේ ස අකුරට ඒ ශබ්දය දැම්මම සේ. දැන් මේ දෙකෙන්ම
අපි මොකද කරන්නේ? මෙන්න මේ විදියට වචන ලියලා තියෙනවා මම ඔබ ලියන්න ඕනේ. ලියලා කියවන්න. එතකොට තමයි අපිට මේක මතකෙ හිටින්නේ. ඊළඟට මම දෙනවා ඔබට ඒ ශබ්දයේ යෙදෙන අකුරු යොදපු වචන තියෙන වාක්‍ය. අහසේ දෙදුන්න පායලා ගේට්ටුවේ ලේනෙක් ඉන්නවා. බේසමට මිස් දමා සේදුවා. නැවත කියමු. අහසේ දෙදුන්න පායලා ගේට්ටුවේ ලේනෙක් ඉන්නවා. බේසමට මිස් දමා සේදුවා. දැන් ඔන්න එහෙනම් අපිට ඒ ශබ්දයේ වචන තියෙන වාක්‍ය කියවන්න පුළුවන්. දැන් දෙවසර දරුවන්ට මේක පුළුවන් වෙන්න ඕනේ නේ. මේ පාඩම ඉවර වෙනකොට අපිට හොඳට කියවන්න, ලියන්න දෙකම පුළුවන් වෙන්න. දැන් එහෙනම් දුවේ පුතේ ඔබට පුළුවන් ඔබේ කියවීම පොත. මවසේ කියවීම පොත අරගෙන ඒ ශබ්දයේ යෙදෙන අකුරු තියෙන වචන හොයන්න. ඒ වචන වලින් අපි මොකද කරන්නේ? ඒ වචන හොයලා ඒ හොයාගත්ත වචනේ අපි ලියන පොතේ ලියන්න. මේල නිතර කියවන්න ඕනේ. දෙමව්පියන්ගේ අධීක්ෂණය මේ වෙලේ බොහොම වැදගත්. දරුවන්ට පොඩි උදව්වක් දෙන්න සොයාගන්න. ඊට පස්සේ යාලා කන්නේ මම හොයනවා. අපේ පුංචි දරුවෝ කියන්නේ හරි දක්ෂයෝ. දරුවන්ට පුළුවන් එයාලට නිවැරදි මඟ පෙන්වීමක් කළාම ඒ මඟ පෙන්වීම ඔස්සේ ඔවුන්ගේ පාර සොයාගෙන යන්න. ඉතින් එහෙමනම් දුවේ පුතේ ඒ ශබ්දයේ වචන තමයි අපි අද ඉගෙන ගත්තේ. ඒ ශබ්දයේ අකුරු ඉගෙන ගත්තා. ඒ අකුරු යොදලා ලියන වචන ඉගෙන ගත්තා. ඒ වචන එකතු කරලා ලියන වාක්‍ය ඉගෙන ගත්තා. ඔබට ගොඩක් දේවල් කියවන්න ලියන්න පුළුවන් දරුවෝ. එහෙමනම් අපි ඊළඟ පාඩමේ නැවත ඔබ හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්. අයුබෝවන්.